යන්න හදන්නේ ලස්සන තැනකට. මේ මාළුවා තමයි හැමතැනම ඉන්නේ. It's a legal requirement to kill the fish quickly and humanely. Hello. Hi. අද හරිම ලස්සන දවසක්. මම ටග් ගාලා පෙන්නන්න බලන්න. එක වලාකුලක්වත් නැහැ අහසේ. අපි එළියට යන්නයි යන්නේ. එළියට යන්න මම ඇඳුමක් චූස් කරේ නෑ. අද ඇත්තටම ගොඩාක්ම රසනේ දවසක් වෙනවා. ඉතින් යම් බලන්න මාත් එක්ක මොකද්ද මම චූස් කරන්න කියලා. මට හිතා ගන්න බෑ. මම ඩ්‍රෙස් එකක් ඇඳොත්ද හොඳ, ෂෝට් එකක් ඇඳොත්ද හොඳ. මට හිතා ගන්න බෑ මොකක්ද අඳින්නේ කියලා. මම ටග් ගාලා හිතලා outfit එකක් choose කරලා ඔයගලන්ට outfit එක පෙන්නන්න. So this is what I choose. Let's see how it looks on me. So this is how it looks on me. එහෙනම් අපි මේකප් එක කරමු. Hi. අපි මේකප් එක කරමු. මේකප් එක කරන්න කලින් මුලින්ම ස්කින් එක ප්‍රෙප් කරගන්න ඕනේ. හැමෝම මේක කරනවනේ. මුලින්ම සන්ක්‍රීම් එක ගෑවා. ඊට පස්සේ මගේ මොයිස්චරයිසර් එක ගන්නවා. ඊට පස්සේ මගේ ප්‍රයිමර් එක චෙක් කරනවා. මම ඒක අද ගාන්නේ මේ අද එළියේ සනීනේ හොඳටම මේ ඒකත් එක්ක මට හිතුණා මම ඒක ගෑවහම මේ මේකප් එක රැඳිලා තියෙයි කියලා. මුලින්ම මගේ ඇස් වටේ තියෙන කැට යවා ගන්න එපයි. ඒකට මම කන්සීලර් එක ගන්නවා. චුට්ටයි. තව ඩාර්ක් කියලා හිතන තැන් වලට පොඩ්ඩක් ගා ගන්නවා. ඉතින් මං ඇඳන් ඉන්න ඇඳුම ගැන විශේෂ දෙයක් මට කියන්න ඕනේ. මම ගොඩක් චපි ආම්ස් තියෙන කෙනෙක්. මට පොඩි කාලේ ඉඳන් නිකන් ඒක නෝටිස් වෙන්නම හැමෝම කියලා තියෙනවනේ ඔයගේ අත් මහතයිනේ අනේ. අපේ ඒ කියන්නේ මගේ ෆැමිලි එකෙන්ම අත් මහතයි. ඉතින් පුංචි කාලේ මම මේ එහෙම අත් පේන්නේ නැන්දොත් හරි නිකන් ඒගොල්ලෝ මගේ කවුරු හරි මගේ අත් දෙක දැක්කොත් හරි කියනවනේ ඔයගේ අත් මහතයිනේ කියලා. ඉතින් ඒ ඉන්සෙකියුරිටි එක පුංචි කාලේ ඉඳන් මං හිතන්නේ ලොකු වෙනකම්ම මට තියෙනවා. මට එහෙම ලේසියෙන් අත් නැති ඇඳුමක් ඇඳන් යන්න බෑ. ඇඳන් ගියත් මම මොකක් හරි එකකින් කවර් කරගන්නවා. මට හිතෙනවා ඒ කියන්නේ මම දැකලා තියෙනවා ඔය සෝෂල් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඉන්නවා සෝෂල් මීඩියා වල. එයාලා ඒක ගැන කතා කරනවා. ඒගොල්ලෝ කියනවා එහෙම මේ කවුරුත් නෝට් කරන්නේ නැහැ එහෙම කියලා. උනාට මට හිතෙනවා දැන් මට පුංචි කාලේ කියලා තියෙනවා මිනිස්සු නෝට් කරන්නේ නැතිනේ නැත්තම් කොහොමද එහෙම කියන්නේ කියලා. ඉතින් ඔයාලටත් ඒ වගේ ඉන්සෙකියුරිටිස් ඇවිල්ලා ඇති පොඩි කාලේ ඉඳලා දන්නේම නැතුව ඒ කියන්නේ සමහරුන්ගේ කමෙන්ට්ස් නිසා අන්තිමට ලොකු වෙද්දි ඒක ඔයාලට බලපාලා තියෙනවා වෙන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා මම තේරුම් ගන්න තියෙන්නේ ඒ කාලේ ඉඳන් මට ඒක වෙනස් කරගන්න බැරි වුණා නම් මම ඒක ඇක්සෙප්ට් කරලා මට මගේ බොඩි එකට ලව් කරන්න මම ඉගෙන ගන්න ඕනේ කියන එක. ඒ කියන්නේ දැන් ඔය self love කියන එක ගැන හැමෝම කතා කරනවානේ. මම ගන්නේ it should come first of all from the body. ඔයගොල්ලෝ
ඔයගොල්ලන්ගේ ඇඟට ඔයගොල්ලන්ට ආදරය කරන්න ගන්න එක ඔයා කියන මනුස්සයාගේ පෙනුමට ආදරය කරන්න ගන්න එක මාර වැදගත්. මොකද ඔයාගේ නේද? ඉතින් මට හිතෙන්නේ කවුරු මොනවා කිව්වත් සමහර වෙලාවට මේ මහත් වෙන්නම ඕනේ නැහැ. කෙට්ටු අයටත් කියන මම දන්න දැනුවත්ව ඉන්නවා. කෙට්ටු අයට පවා ඒ කියන්නේ ඒගොල්ලොත් හරි ඉන්සෙකියර්. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ගේ මෙහෙම දින. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මෙන්ටලි මොනවා හරි හේතුවකට කවුරු හරි කියපු දෙයක් එහෙම බලපාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක බලද්දී ඔයගොල්ලෝ දන්නවා ඇති ඔයගොල්ලන්ටත් එහෙම දේවල් වෙලා ඇතිනේ. ඉතින් ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ කවුරු හරි අපි ලොකු වෙලා මං හිතන්නේ දැන් අපි පොඩි කාලේ නෙමෙයිනේ දැන් අපි වැඩිහිටියෝනේ. අපි වැඩිහිටියෝ විදිහට මේ ට්‍රෝමා එක අපේ ළමයින්ට අපේ ඉස්සරහ ජෙනරේෂන් එකට යන්න දෙන්නේ නැති වෙන්න අපි වග බලා ගන්න ඕන එක කියලා තමයි මම හිතන්නේ. එතකොට එයාලා අපි වගේ නෙමෙයි ඒගොල්ලන්ගේ ඇඟට ආදරය කරන්න ගනි. ඒගොල්ලෝ ඒ කියන්නේ තමන්ගේ පෙනුම ගැන හිතලා දුක් වෙන එක මේ නැති වෙයි. මම හිතන්නේ ඒක තමයි මගේ ultimate goal is to spread positivity, body positivity. මේ healthy ඉන්න එක ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඔයාලා තමන්ගේ මේ health එක ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕන එක මමත් හිතනවා. මම හැමතිස්සෙම කියන්නේ මම මහතයි වුණා කියලා මං ඉනැක්ටිව් නෑ. මං දේවල් මං වෙනුවෙන් කරනවා. ඉතින් ඔයගොල්ලොත් ඇත්තටම ඔයගොල්ලන්ගෙන් ඊළඟ එන පරම්පරාව ඒගොල්ලන්ට ලොකු ලෙසන් එකක් දෙන්න ඕනේ මේක සම්බන්ධයෙන් මම නම් කියන්නේ. මට කතා කරන්න බෑ මේක අඳිද්දී. right. අර අශෝක් එකේ වගේද? ඒ වගේ මට දැනෙන්නේ. ඒ වගේ දැනෙන්නේ ඇත්තටම. ඉතින් මම මොකක්ද ඔයගලන්ට කියේ accept කරන්න අපි උගන්වනවනේ මම හිතන්නේ අපෙන් තමයි ඒක පටන් ගන්න ඕනේ. ඒක ඔයාට ඔයාගේ parents ලගෙන් ඇවිල්ලා නැත්තම් don't comment on someone's body, they already know it. කාගේවත් body එක ගැනවත් කාගේවත් කිසිම ෆීචර් එකක් ගැනවත් කමෙන්ට් කරන්න යන්න ඕනේ. ආ ලස්සනයි කියලා හිතනවා නම් අවංගව හදවතට එකඟව ලස්සනයි කියන එක වෙනම එකක්. හැබැයි අනවශ්‍ය විදිහට කමෙන්ට් කරන්න අවශ්‍ය නැහැ. මොකද හැම මිනිස්සෙක්ටම ගෙදර මේ මිරර් එකක් තියෙනවා. ඉතින් මේ මිනිස්සු ඒවෙන් බලනකනේ මිනිස්සු අනික හැමදාම දකින රූපේ අඩුපාඩු ඒගොල්ලෝ දකිනවා. මට එක සිද්ධියක් මතක් වෙනවා මේ මෙහෙම කතා කරද්දී මං එක දවසක් වෙඩින් එකකට ගිහිල්ලා අංකල් කෙනෙක් එක්ක ඇත්තටම මේ ආගියුමන්ට් එකක් ගියා මේක සම්බන්ධයෙන්. මං එතකොට මගේ බොඩි එකට එහෙම කියන අය වෙනුවෙන් අර නිකන් ෆයිට් කරන්න ගත්ත කාලේ අර පොඩි ටීනේජ් එකෙන් නිකන් යන් වෙන කාලේ. හරි කන්සර්න් හැම දේ ගැනම ලස්සනට ඉන්න හැම. මට මතකයි අනික මේ තව එකක් තියෙනවා. දැන් එහෙම කවුරු හරි කමෙන්ට් කරාම මේක හිතේ ඇත්තටම තියාගෙන ඉන්නේ හිතලා නෙමෙයි ඒ උනාට හිතේ තියෙනවා. ඉතින් මේ අංකල් මට වෙඩින් එකේදී අනේ මේක අරගන්නේ කොහොමදනේ? අංකල් වෙඩින් එකේදී මගේ ඇඳුම අහන්නේ මගේ ඇඟ ගැන කමෙන්ට් එකක් දුන්නා. මම මේ ලන්ච් බෆේ එකේ හිටියේ. මට කමෙන්ට් එකක් දුන්නා මේ බලන්නකෝ යා මොහොත් වෙලානේ හොඳටම මේ අම්මා වගේනේ බලන්නකෝ පෙත්තක්වත් බොන්නේ නැද්ද කෙට්ටු වෙන්න එහෙම කියලා. කවුද යාගේ කවුද පෙත්තක් බීලා කෙට්ටු වෙලා කියලා. පුදුම වදයක් හරිද. ඊට පස්සේ මට කේන්ති ගියා ඒ වෙලාවේ. යාට අවශ්‍ය නැහැ යා වෙඩින් එකට ආවනම් මේ එයා ඒක කෑවනම් බිව්වනම් පාඩුවේ ඉන්න ඕනි කියලා මට හිතුනේ. ඒ දවස්වල කේන්ති යනවා එහෙම අනිත් පැත්තට කියන්න තරමට කේන්ති යන කාලයක් තිබ්බ මට. මේ මං එයාට කිව්වා ඉතින් ඔයා මට කියන්න ඕනේ නැහැ ඒක ගැන. එහෙනම් කල එහෙම බෙහෙත් පෙති බොන්න ඕනේ නැහැ මට එහෙම මට අවශ්‍ය නැහැ කියලා. ඒ අංකල් මාර විදියට ඔෆෙන්ඩ් වෙලා අපේ අම්මට කියනවා බලන්නකෝ ඇයි මේ එහෙම කියලා. හැබැයි මේ අපේ අම්මා මේ ඔකුත් එක රිප්ලයි කරේ නැහැ. අම්මා එක අර මම දැකලා තියෙනවා ගොඩක් තැන්වලදී අපේ අම්මේ මේ එහෙම අර ගොඩක් ඉන්න
එයා එහෙම මේ කාටවත් එහෙම කියන්න දෙන්නේ නැහැ. එයා බලනවා ඒක ඩිනයි කරන්න. නෑ නෑ එහෙම නෑ. එයා දන්නවා මගේ හිත රිදෙනවා කියලා ඒකට. ඉතින් ඒ මිනිසුන්ට තේරෙන්නේ නැතිකම තමයි ඉතින්. ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා එහෙම කියනවා නම් කාට හරි මම නම් කියන්නේ කතා කරලා අම්මේ තාත්තේ මෙහෙම කියන්න එපා. මෙහෙම කියන එක ඇත්තටම හොඳ නෑ කියලා අඩුම ගන්න කියන්න පුළුවන් නම් ඔයාට දෙවෙනි පාට ඒගොල්ලෝ ඊළඟට කාට හරි කියද්දි හරි හිතයි. මේකප් එක දාලා ඉවරයි. ස්ප්‍රේ එක. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ. දැන් මගේ මේ අතේ ඉන්සෙකියුරිටි එක ඇත්තටම අත මහතයි මට තේරෙනවා. ඒ වුණාට ඒක මට මගේ ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්න නෙමෙයි. ඉතින් ඒක ලොකුම ප්‍රශ්නේ කරපු මිනිස්සු දන්නෙත් නෑ ඒගොල්ලෝ එහෙම ඒක ගැන කමෙන්ට් කරපු හින්දා මගේ ඒක මානසික ඒක රැඳිලා කියලා. සමහර වෙලාවට මේ මට හිතෙනවා සමහර හිතනවා ඔයා හිතනවා වැඩි කියලා නෑ. ඉතින් කවුරුත් කැමතියි තමන්ගේ හොඳ දෙයක් අහන්නනේ. ඒ කියන්නේ ඒක ගැන ආයේ කතා කරන්න ඕනේ නෑ. කවුරුත් කැමති නෑනේ අඩුපාඩු වහන්න. නේද? ඉතින් please don't make anyone's lives miserable. ඒක it matters. ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ලොකු වෙද්දී ඒවා හිතේ ඒවා ප්‍රශ්නයක් වෙනවා අන්තිමට. ඒක අනිවාර්යෙන් වෙනවා. ඉතින් මම ඇඳගෙන ඉවරයි. ඒ කතාවෙන් මම ඔයගලන්ට මගේ අවුට්ෆිට් එක පෙන්නන්නම්. එහෙනම් අපි කොහෙද යන්නේ කියලා බලමු. යන තැනකට ඔයගලන්වත් එක්කන් තමයි යන්නේ. Let's go. Look, it's too hot. Just look at it. එක වලාකුලක්වත් නෑ හසේ. පුදුම රස්නයක් තියෙන්නේ. ලංකාවේ රස්නෙත් එක්ක පොඩි සීතලක් තියෙනවනේ. මෙහෙ එහෙම නෑ. අවුව විතරයි. කෙලින්ම ෆිල්ටර් මුකුත් නෑ. අවුව විතරයි හම්බෙන්නේ. පිච්චිලා යනවාම. ඉතින් අපි යමු. ගොඩක් අය එළියට බහලා ඉන්නවා අද බැංක් හොලිඩේ එකක් UK වල. ඉතින් ඒකත් එක්ක හැමෝම නිකන් චූටි ඇඳගෙන වැඩි මොකද මේ හොඳටම රස්නේනේ. ඒකත් එක්ක. ඉතින් අපි අපි මුලින්ම යන්නේ චෙල්තම්. ගිහිල්ලා අපි නෙමෙයි මට টොප් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ කොහරි ලස්සන තැනකට යන්න. අපි ටවුන් සෙන්ටර් එකට ආවා. පොඩි දෙයක් කරන්න හිතුණා. චුට්ටක් බලන්නකෝ. එළියට නෙමෙයි දෙන්නේ. outside no shit. අපි මොකද්ද කරේ දැන්? පොඩක් ගත්තා. ඊට පස්සේ ටොප් එකක් ගන්න H&M එකට ගියා. ඉතින් මං හිතේ තියාගෙනම ගිය ටොප් එක තමයි අඳින්නේ. මේ බලන්නකෝ මගේ අවුට්ෆිට් එක. chewing gum එකක් කපනවා වැඩි හපනවා හොඳටම. මට මේ ටොප් එක ඇත්තටම මම කලින් ඇඳලා බලලා ගිය ටොප් එකක්. මට ආසයි ඒක ගන්න කියලා. මම අද මගේ මොටිවේෂන් එකත් එක්ක මං ආව එක ගන්න.
ඒක මම ගත්තා. ඊට පස්සේ බබල් ටී එකක් දුන්නාවා. මැෂින් එකකින් අපිට චූස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ එහෙම චූස් කරලා ඇති. I think බබල් ටී එක එන ගමන් ඊට පස්සේ යන තැන මම ඩිසයිඩ් කරන ගමන් හිටියේ මට තැනක් හම්බුණා. ඉතින් අපි බලමු දැන් ඊළඟට අපි හෙට තමයි යන්න හදන්නේ. වෙන මේ මූබූ කියන බබල් ටී එකෙන් ගන්නව නම් තාරෝ මිල්ක් එක ගන්න. That's so good. අපි වාහනේට ආවා. දැන් මෙහෙමම යන්න හදන්නේ ලස්සන තැනකට. මම මේකේ රීල්ස් එහෙම දැකලා තියෙනවා මේ තැන. ඉතින් ලස්සන තැනක් එක. ගිහිල්ලා බලමු. දැන් අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. අද UK වල බැංක් හොලිඩේ එකක් නිසා මෝරම සෙනග. මම හිතන්නේ අපිට හිතිච්ච දේ හැමෝටම හිතිලා අපි යමු කියලා. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කොට්ස්වර්ල්ඩ් කියන පැත්තේ බයිබරි කියන ඒරියා එකට. මේක පොඩි විලේජ් එකක්. මෙතන තියෙනවා අපිට කොටේජස් බලා ගන්න පුළුවන්. ෆාම් එකක් තියෙනවා. හරිම ලස්සනයි. අනික ඒ පරණ ලස්සන ඒ ගෙවල් වල හැමදේම ඒ විදිහටම තියෙන්න ඒගොල්ලෝ වග බලාගෙන තියෙනවා. ඉතින් අතරම හරිම විලේජ් වයිබ් එකක් තියෙන්නේ. and හරිම nature, full of nature. ඉතින් මේ යන්නේ ෆිෂ් ෆාම් එකට. මේ ලේක් එකක් තියෙනවා ඒ පැත්තේ දිගටම. මෝරම විදිහට ඒකේ මාළු ඉන්නවා. and ස්පෙෂල්ම දේ තමයි මෙතන මාළු අල්ලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මෙහි එනවා නම් මේ පැත්තට කොට්ස්වර්ල්ඩ් වල බයිබරි කියන පැත්තට එනවා නම් UK වල ඉන්න ඔයා ෆිෂින් නිකන් කරන්න කැමති කෙනෙක් නම් this is good for you. So try it out. මේක විතරක් නෙමෙයි ඇත්තටම මේ ගන්න මාළු මෙතනින් අපිට අරගෙන අපිට පුළුවන් ඒකට පේ කරලා ගෙනියන්නත්. ඒ වගේම බාබකියු දාන්නත් එතන ස්පොට්ස් තියෙනවා. And also you can bring your own bottle. It's a legal requirement to kill the fish quickly and human. There's no human killing. මේ ලේක් එකේ දිගටම හැම තැනම ගොඩාක් මාළු ඉන්නවා. මම හිතන්නේ ඒගොල්ලෝ ඒ මාළු බ්‍රීඩ් කරනවා මේ පැත්තේ. and they are very special. I think they are known as Barbary Blue Trout. I think ඔයාලත් ඇත්තටම ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක hang out වෙන්න it's a really nice spot. See, there are so many fish. මෝරම ගොඩක් ඉන්නවා මාළු. මේ කියන්නේ යන තැන මාළු පිරෙලා. I think මේ මං ඉන්න තැන නම් ඇත්තටම ෆිෂින් කරන්න බෑ. එතන ඒගොල්ලන්ට වෙනම ඒරියා එකක් තියෙනවා ෆිෂින් කරන්න පුළුවන්. මේ හරියේ පුළුවන් බාබකියු දාන්න හිම ස්පොට් එකක් තියෙනවා. ඒ වගේම මෙතන පොඩ්ඩක් chill වෙන්න රිලැක්ස් එකේ ඉන්න. ගොඩක් යාළුවෝ එහෙම ඇවිල්ලා ගේම්ස් ප්ලේ කරනවා. It's really nice. ඉතින් මේ ෆාම් එකේ වටේ ඇවිත්තා හරිම ලස්සනයි. අර මං කිව්වා වගේම full of nature. එක plants තියෙනවා. ගොඩක් birds ලා ඉන්නවා. එතන බෝඩ් එකක ගාලා තිබ්බ එක ජාතියේ birds ලා ඉන්නවා. Have you spot them කියලා. So if you love nature, if you love to watch birds, I recommend this place.
And this is such a cute spot, I think. It's really nice. It's cool. පොඩක් ඉතින් වටේ ඇවිදලා ඊට පස්සේ මට දැන් මේ වෙද්දී හොඳටම ටයර්ඩ්. මොකද මේ අද තියෙන රස්නේ පුරුදු රස්නයක් නෙමෙයි. ලංකාවේදී නම් ඒක හරිම නෝමල් වෙන්නවා. ඒ කියන්නේ දැන් ගොඩක් දවසකින් තමයි මේ වගේ එළියට ආවේ. අනික මං කලින් කිව්වා වගේ මං හිතන්නේ ඔයගොල්ලෝ රටක ඉන්නවා නම් දන්නවා මෙහි රස්නේ ගැන. ලංකාව වගේ සනීප නෑ, හුළඟ නැහැනේ. ඒකත් එක්ක පිච්චෙනවා. We are going to have lunch. We are so hungry right now, so we are going to this restaurant. ගොඩක් කාලෙකින් ඇත්ති වෙන්න මාළු බලා ගන්න පුළුවන්. ලස්සන නැහැ. හැබැයි හැම තැනම ඉන්නවා. මේ ස්පොට් එකේ තමයි අපි වාඩි වුණේ. So hot. මාරම දාඩියයි හරිම රසයි. අපි ගත්තා ෆිෂ් එක මෙහි ස්ට්‍රවුට් බයිබරි ස්ට්‍රවුට් ෆිෂ් එකයි චිකන් බර්ගර් එකක් ඕනේ කියලා එකයි චිප්ස් එකයි. I think දැන් බඩගිනේ හොඳටම අවුවත් එක්ක tired and really wanted something to drink as well. ඉතින් අපි දැන් කැමෙන්කම් බලාගෙන ඉන්නේ. ඇත්තටම මේ මාර්ම සෙනගක් ඉන්න අපිට ලාස්ට් ට්‍රවුට් එක තමයි හම්බුනේ. ඒ කියන්නේ ඒ තරමට මේ බයිබරි වල මේගොල්ලන්ගේ ඒ මාළුවා මේ මාළුවා තමයි හැමතැනම ඉන්නේ. ලේක්ස් වල මම පෙන්නුවේ. ඉතින් ඒක මාර ෆේමස් මෙහි. අපි ඉතින් කැමරා එකම බලාගෙන ඉමු. ඉතින් ගොඩක් වෙලා බලාගෙන ඉන්නකම් පොඩ්ඩකින් පාර මොකද වගේ මාළුවා ගැන කියන්න තියෙන්නේ? මාළුවා හොඳයි. ලොකුයි. One eternity later. ලොකු විනාශයක් කරලා තියෙන්නේ. The artist. Tea towels. Tea towels. So, Arlington Road. हम මේක තමයි මේ famous Arlington Road. එන්න කියලා ලස්සන බලන්න. අපේ හැටි බලන්නකෝ. අපි ඇවිදලා ආවා වාහනේට පුදුම රස්නයක් තියෙන්නේ. අද UK වල 31 සෙල්සියස් වලට වගේ වැඩි වුණා. ලන්ඩන් වල නම් මම හිතන්නේ 33 විතර වෙන්න සෙල්සියස් ගානකට වැඩි වෙනවා හීට් එක. පුදුම රස්නේ. පුදුම දාඩියක් දාලා තියෙන්නේ. ඉතින් අපි බයිබරි වල කරපු දේවල් ඔයගොල්ලෝ දැක්කනේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ ඒක එන්ජොයි කරනවා කියලා. මට ලොකු ට්‍රිප් එකක් එනවා. ඊළඟ vlogs ඔක්කොම මගේ ඊළඟ ට්‍රිප් එක ගැන මං ඔයගලන්ට ගේනවා. ඒ වන්දි මං අඳින outfits ගැන, මං කරන දේවල් ගැන. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම subscribe කරලා තියාගන්න. මම Rancy Curves. See you later. Bye.